කෙලගිලින්නේ එහෙම නැහැ. ළමයිනේ අද අපිට රොටි කන්න හිතුණා. ඉතින් ඒ හින්දා ඊයේ වැස්සනේ. ඉතින් අදත් උදේ ඉඳන් වැස්ස. ඉතින් හස්බන්ඩ් කිව්වා රොටි කමු කියලා. ඉතින් රොටි කන්න ඕනේ හින්දා රොටි හදන්න ඕනි කරන බඩු ටික ගේන්න ගියා යාළුවනේ මමයි හස්බන්ඩ්නි දෙන්න. යනකොට යාළුවනේ වතුර දාලා කියලා කට්ටිය කිව්වා. ඉතින් අපි ගියා බලන්න. ඔයාලට පේනවා ඇති නේද? වතුර දාලා ඔය එක දවසට වැහැලා. පව්වනේ සමහරක් අයගේ ගෙවල් වල ඉඳන් වතුර යාළුවනේ ඔයාලට පේනවා ඇති. මට පව් කියලා හිතුණා. එක දවසට යාළුවනේ ඊයේ වැස්සේ අද බලනකොට මේ විදිහට දාලා තියෙනවා නේ. මට නම් තේරෙන්නේ පව්. ඉතින් කට්ටිය ඔය වතුර වලින් මේ ඇවිල්ලා යට වෙලා ඉන්නයි. ඉතින් දැන් ඉන්නේ අපි ජෝඩුවේ. ඉතින් යාළුවනේ අපි තැන් 3-4ක් තිබ්බා වතුර දාලා. ඒ තැන් 3-4ටම ගියා. ඔයාලට පේන්නේ නැති මේ වතුර දාලා ගෙවල් වල ඉඳන්. ඊට පස්සේ අපි ගියා කීමෙතියානෙන් අපේ දුවලා ඉස්කෝලේ තියෙනවානේ. ඒ පැත්තටත් වතුර දාලා තියෙනවා කිව්වා යාළුවනේ. මම ඉතින් බයෙන් ගියේ. මම හස්බන්ඩ් කිව්වා අනේ මට බයයි කියලා. එයා ඉතින් අහුවේ නෑ. එයා ඉතින් නැද්දානේ. ඉතින් එයා මාව ගෙන්නගෙන ගියා යාළුවනේ වතුරේම. ඔයාලට මේ පේනවා ඇතිනේ මේ වතුර දාලා. අනේ මන් දන්නේ මට තේරෙන්නේ මේක වැස්සට වතුර කොහෙන්ද මෙච්චර ගොඩක් ඇවිල්ලා තියෙන්නේ කියලා. මේ ගෙවල් වලටත් දාලා යාළුවනේ හරිය ගෙවල් තියෙනවා. ඔයාලට පේන්නේ ඇති මේ තියෙන ගෙදර මේ අනේ පව්වනේ. මට නම් පව් ඉතින් මිනිස්සුන්ගේ බඩු මුට්ටු අරන් මේව එහෙම තෙමිලා ඇති ඉතින්. පව්. ඒ හින්දා මම මෙන්න මේ දෙයින් ඉගෙන ගත්තා. අපි ඉන්න හරිය නම් ගොඩාක් වාසනාවන්ත ඔය විදිහට වතුර නෑ. මේ හරියේ ඉන්න ඉතින් පව් ඉතින්. ඉතින් යාළුවනේ අපි ගියා දුවගේ ඉස්කෝලේ හරියට වතුර දාලා තියෙනවා කිව්වා. අපි ඒ හරියටත් ගියා යාළුවනේ. ඔයාලට මේ පේනවා ඇති මේ දාලා තියෙන වතුර. මම චුට්ටක් ඉතින් බයික් එකෙන් බැහැලා ගියා යාළුවනේ බලන්න ඉතින්. ඔයාලට මේ පේනවා ඉතින් මාව ඇස්ස කියලා බැලුවේ නෑ. ඉතින් ගියා පොඩ්ඩක්. අපි ගියේ නම් රොටි හදන්න බඩු ගේන්න එනවාට අපිට යන්න ඕනේ වෙන වටයක් ගහන්න යාළුවනේ. ඔය තියෙන පාර තියෙනව නේද? ওই පාරෙන් තමයි අපේ ළමයි ඉස්කෝලේ යන්නේ. ඔන්නේ ඒ හරියට වතුරේ යට වෙලා තියෙන්නේ යාළුවනේ පාර. අපිත් ඉතින් ෆොටෝ ටිකක් ගැහුවයි තියෙන්නේ අපේ දුවලගේ ඉස්කෝලේ යාළුවනේ. ඉස්කෝලේ හරියට ඔය වැව උතුරලා යාළුවනේ. තාරාවෙක්ද ඔව් නේද තාරාවෙක් ඉන්නේ යාළුවනේ. ඊට පස්සේ ගියා අපි මහත්තයාගේ වාහනේට බයික් එකට තෙල් නැක්ව තෙල් ගහන්න. ඊට පස්සේ යාළුවනේ බඩීරුමු තිබ්බා. මම බඩීරුමු කන්න පෙරේතයිනේ. ඉතින් මගේ මහත්තයා මට බඩීරුමු අරන් දුන්නා යාළුවනේ. බඩීරුමු කිව්වොත් නම් මං හරිම ආසයි යාළුවනේ. බඩීරුමු දන්සලක් එහෙම කොහේ හරි තියෙනවා නම් කියන්න අනිවාර්යෙන් වෙනවා මට මැසේජ් එකක් දාන්න. මට පේනවා ඇතිනේ මම උන්න විට කෑවේ මාර රසයි. මං හරිය ආසයි යාළුවනේ. මේ මොකද අපේ ගම්වල බඩීරුමු තියෙනවනේ. අපේ අම්මා හිටවනවනේ. ඉතින් මම මෙහෙට ආපු කාලේ නම් මට එහෙම නෑ. දැන් බඩීරුමු කන්න ඉඳලා තමයි කන්නේ. ඉතින් ආසයි. ඔයාලට පේන්නේ ඇති මං හරිය ආසාවෙන් කන්නේ. හස්බන්ඩ් නම් චූටි කෑල්ලක් ආවේ යනම් කන්න බෑ කිව්වා. මොකද එයා උදේට කාලා හිටපු හින්දා බඩ පිරීලා යාගේ. ඉතින් මම නම් බඩ පිරුණත් කනවා යාළුවනේ පෙරේතයි මම. මේ දැන් යාළුවනේ අපි ගෙදර යන්න ඉස්සෙල්ලා ඉතින් අපි ගෙදරින් එළියට අපි ආවේ පිටි පොළුයි රොටි හදන්න ඕනි කරන්නේ වගේ නියන්නේ යාළුවනේ. ඉතින් අපි ඒ දේවලුත් අරගත්තා. ඔය හදපු අපි රොටි. එහෙනම් ඔයාලට බයි.